ආයුධ දුන්නේ කවුද? කරුණට හා අනිත් අයට එල්ටීටීට ආයුධ දුන්නේ කවුද? තමුන්නාන්සේට මතකද? සජිත් මහත්තයාගේ තාත්තා වෙන කාරුවක් නෙවෙයි. ප්‍රේමදාස මහත්තයා. ඉතින් ආයුධ දුන්නේ කාරු මරන්නද? සිංහල ජනතාව මරන්න. හමුදාවට වෙඩි තියන්න. නැත්නම් වෙන කාට වෙඩි තියන්නද? මේ ආයුධ දුන්නේ සිංහල හමුදාවට වෙඩි තියන්න. ඉතින් මේ විදිහට හමුදාවට වෙඩි තියන්න ආයුධ දුන්නු උදවිය මේ දරුවෝ තමයි දැන් කෑ ගහන්නේ බොරුවට. මම ඒකට උත්තරයක් දෙන්නම්. එහෙම කතා කරොත් අපිට කියන්න පුළුවන් LTT එකට සල්ලි දීලානේ 2005 මහින්ද රාජපක්ෂ මහත්තයා උතුරේ කන්ද වැලැක්ුවේ. හරිනේ? ඇත්තනේ? නැහැ කියලා කියනවද? නැහැ කියලා කියනවද? නැහැ කියලා කියනවද? තමුන්නාන්සේලාගේ ආරක්ෂක මේ කවුද මේ නීති ආසාමය മന്ത്രിතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා තියෙනවා. එළියට ප්‍රකාශ කළා තියෙනවා. නැහැ කියලා කියනවද? පාස්කු ප්‍රහාරය පාවිච්චි කරලා ජනාධිපතිකම් අරගෙන ආණ්ඩු පිහිටවලා ඇමති මණ්ඩල වලට ගිහිල්ලා දැන් කියලා හරියන්නේ නැහැ නේ දෙපැත්තට තුන් පැත්තට බෙදෙන්න එපයි කියලා. පාස්කු ප්‍රහාරය ඇත්ත වශයෙන්ම හරියට ඉන්වෙස්ටිගේට් කරගෙන ආපු ශානි අබේසේකර වල්ලලා හිරගත කරපු තත්ත්වයක් තුල අන්න බය නැතුව බාර දෙන්නකෝ ශානි අබේසේකරට දන්වැල් දාන්න නැතුව බෙල්ලට තොණ්ඩු දාන්න නැතුව මේක හොයන්නේ කියලා. එහෙම කරනවද? මම මේ අවස්ථාවේ ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. එතුමත් විශ්වාස කරපු අවංක නිලධාරි බාර දෙන්න මේක හොයලා බලන්න. ඇයි ඒක කරන්නේ?